හායි කොහොමද ඉතින් ඔයාලට ඇත්තටම ඉතින් මේ වීඩියෝ එක ටිකක් පරක්කු වුණ වීඩියෝ එකක් මම ඉතින් ඒක එඩිට් කරන්න හදද්දී මට ඇහුනේ සුදු මැණික මම වීඩියෝ කරන අතරේ එයා ලස්සන සවුන්ඩ් එකක් හද හද කියනවා මගේ කලින් අවුරුදු වීඩියෝ එක ඔයා බැලුවා නම් අනිවාර්යෙන්ම දන්නවා මේ වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම මේ තමයි සුදු මැණිකගේ නර්සරි එකේ අවුරුදු උත්සවයේ වීඩියෝ එක. ඒ කියන්නේ සුදු මැණිකගේ ජීවිතේ පළවෙනිම අවුරුදු උත්සවය. ඉතින් මේක ගොඩක් විශේෂයි. මේ ලස්සන ඇඳුම, ඒ වගේම මේකට ගැලපෙන කරාබු, මාළේ වලලු, කොණ්ඩකටු ඒ හැමදේම ටීචර්ස්ලා අපිට ඩිසයින් කරලා මහලා ඒවා කඩෙන් ගන්න ඕනේ අරගෙන ගෙනල්ලා දුන්නා. අපිට ඉතින් තිබුණේ මෙන්න මේ විදිහට අපේ සුරංගනාවිව අඳගෙන යන එක තමයි. ඔන්න ඔයගොල්ලොත් එන්නකෝ අපේ සුදු මැණිකගේ අවුරුදු උත්සවය තිබ්බේ කොහොමද කියලා බලන්න. අපේ සුදු මැණික ඇත්තටම මේ වෙලාවේ ටිකක් බය වෙලා ඉන්නේ. යා නර්සරි ගියාට පස්සේ මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් තියෙන පළවෙනි වතාවනේ මේ. ඉතින් ඒ වගේම මමත් ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද ඉතින් සුදු මැණික ගෙදරින් ඩාන්ස් කරාට ලස්සනට ඉතින් ඩාන්ස් එකක් ටීචර්ස්ලා පුරුදු කරලා තිබුණේ නැහැනේ. ඉතින් අද යාළගේ ඩාන්ස් එකක් තියෙනවා. බලමුකෝ ඉතින් ඉස්සරහට ඒකත්. මෙන්න මේ වගේ ලස්සන තොරණක් අහලා තිබුණා. ඊට පස්සේ අංක බලන්න මොනවද තිබ්බේ කියලා. මේක මගේ ජීවිතේ පළවෙනි වතාවට මාත් ගත්ත අත්දැකීමක්. මොකද ඉතින් මම මේ S2 ඇත්තටම කරත්ත 3ක් එකපාර දැකලා තිබුණේ නැහැ. ටීවී එකෙන් ෆෝන් එකෙන් වගේ එහෙම දැකලා තිබුණාට ඉතින් ඇත්තටම චූටි බබාලට නෑගන් යන්න කරත්ත 3ක්ම ගෙනල්ලා තිබුණා. ඊට පස්සේ ඔන්න ඉතින් අම්මලා ඒක සරසනවා දැන්. මේ කණාමුට්ටි පිඳීම එතකොට මේ තියෙන්නේ ඇතුළ සරසලා තිබුණ විදිය යාළගේ ගැමි ගෙදර ඊට පස්සේ ඒකටම ගැලපෙන්න වෙල්යාය පඹයා එතකොට වීවිස්ස ඒවා ලස්සනට හදලා තිබුණා බලන තැන කජු පුහුලන් එල්ලලා තියෙනවා ඉතින් එතකොට මේ බලන්නකො වෙල්යාය ලස්සනට හදලා තියෙනවා නේද අපි පොඩ්ඩක් ළඟටම ගිහින් බලමුකෝ දැන්. ඔන්න ඉතින් චූටි බබාලා ආසම දෙයක් තියෙනවා ඔන්චිල්ලාව. ඒක ලස්සනට මේ විදිහට මල් දාලා සරසලා තිබුණා. ඊට පස්සේ මෙතන තියෙනවා ලිත. ඊට පස්සේ ලිඳත් එක්ක ගනුදෙනු කරන්න එහෙම තියෙනවනේ ඉතින් අවුරුද්දට නේද. ඊට පස්සේ කජු ගහක් තියෙනවා. ඔන්න ඉතින් චූටි පැංචෝ ටික කෝච්චියකින් එන්නේ මේ කරත්තට නැගලා නොනගතයට කරන චාරිත්‍ර ටික කරන්න පන්සලට යන්න. ඊට පස්සේ පන්සලේ ඉඳන් ඒගොල්ලෝ නෑගම් වෙනවා නර්සරි එකට. ඔන්න ඉතින් සුදු මැණිකත් hina වෙවි හරිම ආසාවෙන් යනවා. ඕගොල්ලෝ සුදු මැණික නර්සරි ගිය පළවෙනි දවසේ වීඩියෝ එක බැලුවා නම් දන්නවනේ ඉතින් මම අනිත් බබාලව බ්ලර් කරලා තමයි මේ වීඩියෝ එකට එකතු කරගෙන තිබුණේ. හැබැයි ඉතින් මේ වීඩියෝ එකට මම හිතුවා මේ හැමෝම එකතු කරගන්නවා බ්ලර් කරන්න නැතුව කියලා. මොකද ඉතින් සමහර අම්මලත් මට කිව්වා බ්ලර් කරන්න නැතුව දාන්න කියලා. ඒ වගේම තමයි ඉතින් මේ හැමදේම සෝෂල් මීඩියාස් වල යනවා. ටීචර්ස්ලා එතකොට ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගෙන්නලා තිබුණා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් චූටි බබාලමත් නෙවෙයිනේ. දැන් ඉතින් ඔන්න බබාලා ටික පන්සලට ගිහිල්ලා එතනේ නොනගතයට කරන චාරිත්‍ර ටිකත් කරලා ඊට පස්සේ නර්සරි එකට නෑගම් යනවා. බලන්නකො ඊතර ටිකත්.
ඔන්න ඉතින් දැන් බලන්නකො ලොකු පන්තියේ බබාලා ටික ලස්සන නැටුමක් ඉදිරිපත් කළා. රාරා බොම්බියේ මුවාව යන්නන් ගියේ කියලා ලස්සන සෝන් එකක් තියෙන. ඒකට තමයි මේගොල්ලෝ ඩාන්ස් කරේ. අනේ මම ඉතින් මියුට් කරන්න නැතුව මේ සින්දුවත් එක්කම තමයි මේ වීඩියෝ එක එඩිට් කරේ. උනාට ඉතින් කොපිරයිටින් වදිනවා. ඒ නිසා ඉතින් මේක අයින් කරන්න ඕන. ඔන්න ඉතින් සුදු මැණිකල ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ රබන් ගහන දිහා. ඒ වගේම තමයි ඔන්න හිරු කුමාරයාත් ආවා. දැන් බලන්නකො මම ගොඩක් ආසාවෙන් හිටපු අයිටම් එක තමයි අපේ සුදු මැණිකගේ ඩාන්සින් අයිටම් එක. ඔන්න දැන් ඒක පටන් ගන්න යන්නේ. අපි සින්දුවේ තාලෙට හැමෝම අප්පුඩියක් ගහමු නේද? ඔන්න ඉතින් සුදු මැණිකල ඩාන්ස් කරේ තෙරබදු මල් පිපිල සෝන් එකට. ඉතින් මම ඒ සෝන් එකත් එක්කම මියුට් නොකර මේ එඩිට් කරාට හරි ගියේ නැහැ. ඉතින් ඒකෙත් කොපිරයිටින් ප්‍රශ්න එනවා. ඉතින් ඒකත් මේ විදිහට මම වෙනම මියුසික් එකක් ඇඩ් කරා. ඊට පස්සේ ওই විදිහට කිරි ඉතිරි වීමේ චාරිත්‍රාත් කරා. ඇත්තටම ඉතින් ඩාන්ස් එක යද්දීම ෆෝන් එක හෙලවෙනවා වගේ ඔයගොල්ලන්ට දැනෙන්නේ නැති. ඇත්තටම ඉතින් මේ ඩාන්ස් එක යද්දි මට ගොඩක් ඇඬුණා. ගෙදර හැමතිස්සෙම ඩාන්ස් කර කර හිටියට ඉතින් මේ වගේ පර්ෆෝම් එකක් දැක්කේ පළවෙනි වතාවනේ ඉතින් සුදු මැණිකගේ. ඉතින් මට ගොඩක් දුක හිතුණා වගේම ආසත් හිතුණා. ඔන්න ඉතින් හිමින් එයාගේ කප් එකත් අරගෙන එයා පොලිමට එනවා. එයාලටත් පේන්නේ නැතිනේ. එමේ එන්නේ ඉතින් සීනි බෝල අහුලන්න තමයි. බලන්නකො ඉතින් අන්තිමටම ඇවිල්ලා මේ ඉඳගෙන අහුලනවා. මට ඉතින් ගොඩක් දුක හිතුණා මේ වෙලාවේ. මොකද ඉතින් මේ අවුරුදු 3 පොඩි රියසල් එකකුත් කලින් කරා. ඉතින් චූටි බබාලට තේරෙන්නේ නැති නිසා එදා සුදු මැණික ගියේ නැහැ.
අනික ඉතින් අනිත් අය ගොඩක් අයියලා කියලා තමයි ඉන්නේ. මොකද ඉතින් අපේ සුදු මැණික ජනවාරි බබෙක්නේ. ඔන්න බලන්නකො ඉතින් කිරි අම්මලා කිරි අත්තලාගේ බැලුම් පෙපරවීමේ තරගේ හස්බන්ඩ්ගේ අම්මා නම් මේකට ගියා. මොකද ඉතින් අපේ අම්මයි අප්පච්චි නම් එදා ආවේ නැහැ. ඒගොල්ලෝ අසනීපෙන් හිටපු නිසා. දැන් ඉතින් චූටි බබාලාගේ සංගීත පුටුතරගේ පටන් ගත්තා. ඉතින් ඒ තියෙන්නේ ලොකු පන්තියේ ළමයිට. එතකොට චූටි පන්තියේ බබාලට තමයි බෝලේ පාස් කිරීමේ තරගේ තිබුණේ. ඒකත් ඉතින් එහා පැත්තෙන් යනවා. අපේ සුදු මැණිකත් ඒකට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් හරියට පේන්නේ නැහැ ඈත නිසා. මේ තියෙන්නේ කිරි වීදුරුව බීමේ තරගය. ඉතින් සුදු මැණිකලා අපි ළඟට දුවගෙන ඇවිල්ලා අපි අතේ තියෙන කිරි වීදුරුව ස්ටෝ එකෙන් බොන්න ඕනේ. ඉතින් ඔන්න දැන් දුවගෙන ඇවිල්ලා බොන විදිය බලන්නකො ඉතින් අපේ සුදු මැණික. ඔන්න ඉතින් මේ පැංචි තමයි ඒ තරගෙන් දිනුවේ. බලන්නකො ඉතින් එයාගේ සතුට. ඊළඟට ඔන්න තිබුණා මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු තරගයක්. සුදු මැණිකයි අප්පච්චියි දෙන්නම මේකට සහභාගී වුණා. පත්තර පිටු උඩ නටන්න තමයි තිබුණේ. කකුල් පත්තර පිටු වලින් එහාට මෙහෙට යන්න බෑ. ඊට පස්සේ ඔන්න ඉතින් පත්තර පිටුව නමලත් නටන්න තිබුණා තනි කකුලෙන්. ඊට පස්සේ ඉතින් ටික වෙලාවකින් සුදු මැණිකලාටත් අවුට් වෙන්න වුණා. මේ තරග ටික තමයි ඉතින් අපේ සුදු මැණිකලාට කරන්න තිබුණේ. අනිත් ඒවා ඉතින් ගොඩක් තිබුණේ ලොකු පන්තියේ බබාලට. ඉතින් හැමදේම නම් මගේ වීඩියෝ වල නැහැ. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.